ආදරය කරනවා නම් ඔයාලා ජීවත් වෙන්න ඕනේ ආදරය ඇතුලේ අතීතයේද වර්තමානයේද අනාගතයේද. ඔයාලා දැන් කල්පනා කරනවා ඇති අද මම මොකක් ගැනද මේ කතා කරන්න යන්නේ කියලා. අද මම කතා කරන්න යන්නේ ඔයාලගේ ආදරය ඇතුලේ කාලයක් යද්දී දෙන්නට දෙන්න අතර ඇති වෙන මේ සැකය කියන දේ ගැන. සැකය කියන දේ ඔයාලා දෙන්න අතරට ආවොත් ඒ පැල්ලම කවදාවත් අමතක කරන්න බෑ. මොකද ඔයාලා හැමතිස්සෙම ඔයාගේ පාර්ට්නර් හරි දෙයක් කළා හෝ වේවා වැරදි දෙයක් කළා හෝ වේවා ඔයාලා හැමදේම දිහා බලන්නේ සැකයෙන් විතරයි. ඉතින් අද අපි කතා කරමු මේ ගැන. ආදරය කියන දේ ඔයාලට ඇති වෙන්නේ ඔයාගේ පාර්ට්නර් ගැන 100%ක්ම දැනගෙනද? නෑනේ. ඔයාලා දෙන්නට දෙන්න අඳුන ගන්න පටන් ගත්ත දවසේ ඉඳලා තමයි ඔයාලගේ ජීවිතේ හැමදේම ෂෙයා කරගන්න පටන් ගන්නෙ. මුලදී අපි හැමෝම 100%ක්ම තමන්ගේ පාර්ට්නර්ට තමන්ගේ ජීවිතේ ඇත්ත කියනවද? නෑ නේද? මේක බලන ඔයාලත් කියලා තියෙනවද? නෑනේ කියන්න බයයි නේද? ඒක තමයි ඇත්ත. මොකද මම ඇත්ත කිව්වොත් එයා කොහොම ප්‍රතිචාර දෙයිද කියන කුතුහලය ඔයාලගේ හිතේ තියෙනවා. එක්කෝ පස්සේ හිමීටම කියනවා. දැන්ම කියන්න ඕනේ නැහැ. දැන් කිව්වොත් මාව දාලා යයිද දන්නේ නැහැ. මෙන්න මේ කියන බය හැමෝගෙම හිතවල තියෙනවා. ඉතින් කාලයක් යද්දි තමයි ඔයාලා ඇත්ත කියන්න පටන් ගන්නෙ. ඔයාලා ආශ්‍රය කරපු අය, කලින් ආදරය කරා නම් මෙයාලගේ විස්තර, ඔයාගේ යාළුවෝ ගැන මේ හැම දෙයක්ම කියන්නේ ටිකෙන් ටික තමයි. ඉතින් මේ හැම දෙයක්ම කියන්න ගද්දි තමන්ගේ පාර්ට්නර් අහනවා, "ඇයි මට කලින් කිව්වේ නැත්තේ? කලින් කිව්වනම් මං ඔයාලට යාළු වෙන්නේ නෑනේ." නැත්තම් මෙහෙමත් කියන්නත් පුළුවන්. "ඇයි කලින් කිව්වේ නැත්තේ? හරි කමක් නෑ. දැන් හරි ඇත්ත කිව්වනේ කමක් නෑ. ආයෙ මගෙන් කිසි දෙයක් හංගන්න එපා." මෙන්න මෙහෙමත් කියන්න පුළුවන්. ඉතින් හැමෝම එකම විදිහට ප්‍රතිචාර දෙන්නේ නැහැ. මොකද මිනිස්සයාගේ මිනිස්සයාට හිතන පතන විදිය වෙනස් වෙන නිසා. ඉතින් මෙහෙම කාලයක් යද්දි තමයි සැකය කියන දේ ගොඩක් ආදරය කරන අය අතරට එන්නේ. සැකය කියන්නේ ඊර්ෂ්‍යාවටද? නෑ. මේ දෙක සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් දෙයක්. ආදර සම්බන්ධයක් ඇතුලේ ඊර්ෂ්‍යාව කියන එක තරමක සාමාන්‍ය දෙයක්. ඒත් ඒක පාලනය කරගන්න බැරි තරමටම දීර්ඝකාලීනව තියෙනවා නම් ඒට අපි ලිංගික ඊර්ෂ්‍යාව. එහෙම නැත්නම් sexual jealousy නැත්නම් ඔතෙලෝ syndrome යනුවෙන් අපිට හඳුන්වන්න පුළුවන්. ආදරය කරද්දී ඒ ආදරය ගැන තියෙන හැඟීම Tamanට හොඳින් දැනුණාට පස්සේ ආදරේ වැඩිකමට එන ගැටලු ගැන ගොඩක් අයට අවබෝධයක් නැහැ. ඒ වගේම සමහරු හිතනවා ආදරේ එක්ක පුංචි සැකයක් තියෙන්න ඕනේ කියලා. එහෙම වැරදි අවබෝධයකින් පසු වෙන අය ඕන තරම් අද ලෝකේ ඉන්නවා. මෙතනදී සැක කරන එක, Taman කොහේ ගියත් යන්නේන වෙලාවල් සොයලා බලන එක, ඒ ගමන ගැන වගේම යන්නේන අය ගැන ප්‍රශ්න කරන එක, එහෙම නැත්නම් රහසේ පසුපස ඇවිත් ඒ ගැන සොයන එක. තවත් සමහර අය ඉන්නවා Tamanගේ පාර්ට්නර් සමාජ මාධ්‍ය ඔස්සේ කා එක්කද කතා කරන්න කියන සැකය එක්ක Facebook පාස්වර්ඩ් එක ඉල්ලනවා. නැත්නම් මැසේජ් කන්ටැක්ට් ලිස්ට් එකේ ස්ක්‍රීන්ෂොට් ගහලා එවන්න කියලා ඉල්ලනවා. ඉතින් මේවා ආදරේම කොටසක් කියලා හිතන අය ඉන්නවා. ඒ වගේම එහෙම නොකරන සහකරුවෙක් හෝ සහකාරියක් ගැන තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා මං යන කිසිම ගමනක් ගැන හොයන්නෙත් නෑ, අහන්නෙත් නෑ. ඒ නිසා මෙයා මට ආදරේ නෑ කියලා. නමුත් මෙතනදී ආදරේ අඩුකමක් නෙමෙයි තියෙන්නේ. ඒක දෙදෙනා අතර ඇති අවබෝධය, වටහා ගැනීම, විශ්වාසය වෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහට කතා කරන සාමාන්‍ය මානසිකත්වයකදී මේ தත්ත්වය වටහා ගැනීමට හැකියාව තියෙනවා. එහෙම නැතුව මේ කියන නිශ්චිත හේතු නැති සැකය එක්ක දෙන්නට එකට ගමනක් බිමනක් යන්නත් බෑ. ගෑනු ළමයා දිහා පිරිමි ළමයෙක් බැලුවනම් ඒ දෙන්නටම බැනලා රණ්ඩු වෙලා ප්‍රශ්න ගොඩයි. ඒ වගේම දෙන්නට වෙන වෙනම ගමනක් බිමනක් යන්නත් බෑ. මොකද වෙන කවුරු මෙයා දිහා බලයි, මෙයාට කිට්ටු වෙයි කියලා හිතින් හදාගන්න සැකය නිසාම දෙන්න අතර ඉබේම රණ්ඩු හැදෙනවා. මේ සැකය ඇති වෙන්නෙම තමන්ගේ පෙම්වතියගේ හෝ පෙම්වතාගේ ආදරය අඩු වේවි, වෙනත් කෙනෙකුට ඒ ආදරේ හිමි වේවි කියන බය එක්ක. ඒක විවිධාකාරයට ඒ පුද්ගලයාට බලපාන්න පුළුවන්. හැබැයි මේකට හේතුවක් නෑ. මුලදී ඇති වෙන්නේ සාමාන්‍ය සැකයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ හැඟීම උඩුදුවලා ගිහිල්ලා ඒ මානසික රෝගයක් බවට පත් වෙන්නත් පුළුවන්. මොකද තමන්ගේ පාර්ට්නර් හරි දෙයක් කළා හෝ වේවා වැරදි දෙයක් කළා හෝ වේවා ඔයාලා බලන්නේ සැකේ. යම් සැකයක් ආවොත් ඒ ගැන ප්‍රශ්න කරන අය ඕන තරම් ඉන්නවා. මෙතනදී සමහර පුද්ගලයෝ අනාගතයේ දවසක ගැටලුවක් ඇති වේවි කියලා උපකල්පනය කරලා ඊට කලින් ගන්න ක්‍රියාමාර්ගයේ විදිහට අපිට සැක කරන්න පුළුවන්. තමන්ගේ අනාගතය ගැන
හිතලා සමහර අය ඉන්නවා සාධාරණ සැකයකට එහා ගිය සැක කිරීම කරන. බොහෝ අවස්ථාවල සැකය ජීවිතවලට ගේන්නේ දුකක්, කරදරයක්, පසුතැවීමක් නැත්නම් ජීවිත හානියක් විතරයි. මේ විදිහට අහේතුක සැකයක් ඇති වෙන්නේ ආත්ම විශ්වාසයේ අඩුකමක්, ආදරය අඩුකමක්, ආදර සම්බන්ධතාවක තිබිය යුතු ගුණාංග නැතිකමක් වෙන්න පුළුවන්. සැකය කියන දේ ගත්තහම සාමාන්‍යයෙන් ආසියා රටවල මේක වැඩිපුර දකින්න ලැබුණත් බටහිර රටවල ඒ තත්ත්වය වෙනස්. බටහිර ලෝකයේ සංස්කෘතියත් එක්ක ඔවුන් තමන්ගේ පෙම්වතා පෙම්වතිය වෙන කෙනෙක් එක ගමනක් බිමනක් ගියා කියලා සැක කරන්නේ නැහැ. ඉතින් මේ සැකය කියන දේ පුද්ගලයන්ගෙන් පුද්ගලයාට දැනෙන විදිහ රටවල් වල තියෙන සංස්කෘතිය එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ සැකය සෑම විටම මානසික රෝගයක් නිසා හටගන්නේ නැති වුණාට දීර්ඝ කාලීනව එම තත්ත්වය නිසා පීඩා විඳිනවා නම් මනෝවෛද්‍ය උපදෙස් වගේම ඖෂධ ප්‍රතිකාර කරා අදාළ පුද්ගලයන් යොමු කිරීම වැදගත් වෙනවා. ඉතින් ඔයාලම තීරණය කරන්න අතීතයේ එක දවසක ඔයාලගේ හිතට දැනුණු එක සැකයක් ඔයාලා දෙන්නගේ වර්තමානයට අනාගතයට අරගෙන යනවද? නැත්නම් සැකය දැනුණු මොහොතේම දෙන්න කතා කරලා ඒ මොහොතේම ප්‍රශ්නේ විසඳගෙන වර්තමානයට යනවද කියලා. ඉතින් ඔයාලා දෙන්න හැමදාම සතුටින් ආදරෙන් ජීවත් වෙන්න ඕනේ.